ඉතින් අපි පවර් ප්ලාන්ට් එකත් පහු කරලා සාමාන්‍යයෙන් අයියෝ හායි යාළුවනේ ඉතින් කොහොමද කාලයකට පස්සේ ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක් අරගෙන තමයි ආවේ. ඉතින් අද මම මේ වෙලාවේ නම් ඉන්නේ මුසාසි මසුකෝ කියන ස්ටේෂන් එකේ. ඊළඟට මට බස් එකේ ගිහිල්ලා මම ටිකක් ලස්සන තැනක් තමයි බලන්න යන්නේ. දැන් අපි බස් එකේ යන වැඩේ පටන් ගමු. ගඩන්නේ උනේ අපි දැන් බස් ස්ටේෂන් එකේ ඉඳලා යන බස් එක නෑ. ඒක හොයාගන්නත් බෑ. සමහර විට ඇති ඉතින් අපි ජපන් දන්නේ නෑනේ. ඒ හින්දා වෙන පාරක් තියෙනවා ආපහු ස්ටේෂන් එකෙන් වෙන ස්ටේෂන් එකට ගිහිලා යන. දැන් ඉතින් ඒක එනකන් අයිස්ක්‍රීම් එකක් ආයිමු ඉතින්. ඉතින් අපි අනිත් ස්ටේෂන් එකට ආවා. අපි එකපාරකුත් මේ ස්ටේෂන් එකට ඇවිල්ලා තියෙනවා. අපි අර කොසාවා පෝල්ස් වලට ගිහපු වීඩියෝ එක කරද්දි ඉතින් කොහොම හරි එදා වගේම අදත් දාලා තියෙනවා මේ අවට ගොඩක් වලස්සු ඉන්නවා කියලා. ඉතින් අපි පොඩි සේෆ්ටි යට හොඳයි කියලා හිතලා ඒගොල්ලොන් එලවන සීනුවක් ගත්තා. මම දන්නේ නැහැ මේක වැඩ කරයිද කියලා. අපි අරගෙන බලමු. පටන් ගත්තා. ඉතින් අද අපි යන්නේ මෙන්න මේ කොංගෝ ෆෝල්ස් බලන්න. ඉතින් යාළුවනේ මේ අපි යනකොට දැක්කා පවර් ප්ලාන්ට් එකක්. මම දන්නේ නැහැ මේක කොච්චර ලොකු එකක්ද මොනවද මේකෙදී ඒගොල්ලෝ පවර් එක විදිහට කන්වර්ට් කරන්නේ කියලා. කොහොම හරි ඉතින් ටිකක් ලොකු පවර් ප්ලාන්ට් එකක් දැක්ක හින්දා ඒකත් ඉතින් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න හිතුණා. හරි දැන් පවර් ප්ලාන්ට් එක පහු කරගෙන අපි කැලේ පැත්තට යන ගමන් සාමාන්‍යයෙන් මීටර් 700ක විතර ලොකු දිගක් අපි පවර් ප්ලාන්ට් එකත් එක්ක ඇවිදගෙන ආවා. සෑහෙන ලොකු පවර් ප්ලාන්ට් එකක්.
කැලේ මැද්දෙන් ඇවිදගෙන ආවට පස්සේ ආපහු අපිට හම්බුණා තව මීටර් 600ක් විතර ගියාම තමයි අපිට දියැල්ල බලා ගන්න පුළුවන් කියලා. අද එච්චර ලොකු මිනිස්සු ප්‍රමාණයක් මේ ට්‍රේල් එකේ ඇවිදගෙන යනවා අපි දැක්කෙත් නැහැ. අමුතුම වෙනස් විදිහේ ලස්සන වයිබ් එකක් තමයි තියෙන්නේ. අපි ගිහිල්ලාම බලමු. ඉතින් අපි පල්ලෙහාට බැහැගෙන යන ගමන් තියෙන්නේ. ඕගොල්ලන්ට වීඩියෝ වලදී ඇහෙනවා ඇති නිකන් අපේ අර බෙයා බෙල් එක අපි දිගටම සද්ද කරගෙන යනවා. සමහර විට මේ හරිය නම් ඉතින් මේ බෙයාස නැති වෙන්නත් පුළුවන්. ඒ වුණාට ඉතින් අවදානමක් ගන්න ඕනේ නෑනේ නේ. මං හිතන්නේ මේ ළඟදී මේ ටිකක් වැස්ස හින්දා මේ පාර ටිකක් හොදගෙන ගිහිල්ලා වගේ තියෙනවා. ඒ හින්දා මං හිතන්නේ අපිට ටිකක් ගමන පොඩ්ඩක් ලිස්සන ගතියකුත් තියෙනවා. කොහොම වුණත් වෙනස් විදිහේ අත්දැකීමක්. දැන් අපිට මෙතන ගහලා තිබ්බ සයින් එකක් තව මීටර 400ක් විතර පල්ලෙහාට බැස්සහම අපිට බලා ගන්න පුළුවන් කියලා දියැල්. මේක සෑහෙන ලොකු බෑවුමක්. හරිම ලස්සනයි. මං හිතන්නේ මේ ගස් ෆයිනස් ටයිප් එකේ ගස් තමයි තියෙන්නේ. මට තේරෙන විදිහට. ටිකක් මේ පාර නම් පොඩ්ඩක් වෙනස් විදිහේ පාරක්. ටිකක් යන්න අමාරු පාරක්. ඉතින් පරිස්සමෙන් යන්න ඕන. මොකද පල්ලෙහා බෑවුමනේ තියෙන්නේ. අපිට පොඩ්ඩක් පේනවා යට වතුර ගතියක්. වතුර ගලා යන ගතිය. අපි ගිහිල්ලා බලමු. ඉතින් අපි බෑවුම පල්ලෙහාට බැස්සා. හැබැයි ආයේ කියනවා මීටර් 400ක් විතර තව පයින් යන්න ඕනේ කියලා දියැල්ල බලන්න. හැබැයි ගමන ටිකක් දැන් ලේසි සාමාන්‍ය තැන්තලා පොළවේ යන්න තියෙන හින්දා අපි බලමු. ඉතින් අපිට දැනෙනවා එකපාරටම ලොකු කූල් ගතියක්. මම හිතන්නේ දියැල ළඟම තියෙන හින්දා වෙන්නේ නැති. වතුර සද්දෙත් ඇහෙනවා. අපි ගිහිල්ලා බලමු. දැන් සමයකේ ගොඩක් රස්නේ වුණාට මට තේරිච්ච විදිහට මේ හරියට එනකොට ඒ රස්නේ ගතිය ගොඩක් අඩු වෙලා සෑහෙන සනීපයක් දැනෙනවා. ගිහිල්ලාම බලමු. ඉතින් අපිට මේ ඇල්ලගාව පොඩි කේව් එකක් හම්බ වුණා. ඉතින් දංගල දාලා තියෙන විදිහට නම් යන්න පුළුවන් එකක්. අපි ගිහිල්ලා බලමු. හැබැයි මම වීඩියෝ එකක් නම් ගන්න නැහැ. මොකද මට බයයි මගේ කැමරාව වැටේ කියලා. ඉතින් එළියට ගිහිල්ලා ඇවිල්ලා විස්තර කියන්නම්. ඉතින් කේව් එකෙන් පස්සේ දියැලේ උඩ පැත්තට එන්න පුළුවන් කමක් ලැබුණා. ලොකු ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. වතුර ගතිය තිබ්බට එහෙම ලිස්සන ප්‍රශ්නයක් ආවේ නැහැ. කොහොමත් එතන චේන් එක අල්ලගෙන එන්න පුළුවන් වුණා. ඉතින් ඕගොල්ලන්ටත් මේ බලා ගන්න පුළුවන් පස්ස දියැල. අන්න අර වගේ ලස්සන view එකක් තියෙනවා.
අපි ආපු වෙලාව මාරම ලස්සනයි. මොකද අපිට මේ උඩ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ඕපන් එකෙන් ලස්සනට ඉර වැටුණා ඒ වෙලාවේ එන වෙලාවේ. ඉතින් උඩට ආවට පස්සේ අපි තව දෙයක් දැක්කා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන මේ පිළිමයක් තියෙනවා. මම දන්නේ නැහැ කවුරු වෙනුවෙන් වෙන් කරපු පිළිමයක්ද කියලා. මම වීඩියෝ එක අප්ලෝඩ් කරන්න කලින් ඒ ගැනත් විස්තර ටිකක් හොයලා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් එළියට වැඩිය මාරම කූල්. සාමාන්‍යයෙන් සමයක උනාට නිකන් හරිම සනීප සීතලක් තමයි දැනෙන්නේ. අපි ආපුවේ එකපාරකින් අපිට මං හිතන්නේ තව පාරක් තියෙනවා එන්න පුළුවන්. අපි ප්ලෑන් කරේ යද්දී අනිත් පාරෙන් යන්න. ඉතින් මම කේව් එකත් පොඩ්ඩක් ඕගොල්ලන්ට මෙහෙම ෂෙයා කරන්නම් තියෙන විදිහ පල්ලෙහා පැත්ත. ඔන්න ඔතනින් තමයි අපි උඩට ආවේ. අපි අනිත් පාරෙන් එළියට යන්න හිතුවට ඒ පාර වහලා තියෙන්නේ මං හිතන්නේ මොකක් හරි සේෆ්ටි හේතුවක් හින්දා. ආපහු ඉතින් ආපහු පාරෙම තමයි එන්නේ. එනකොට මේ පොඩි විශේෂ දෙයක් දැක්කා. ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතුණා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ඉස්සරහා ලොකු බැම්මක් වගේ එක ඕපනින් එකක් තියෙනවා. ඒක දිගටම අර පැත්තෙත් ඒ වගේම එකක් තියෙනවා. ඉතින් අපිට හිතෙච්ච දේ තමයි සමහර විට ගොඩක් කාලයකට කලින් මේ පැත්තත් වතුර ගලාගෙන ගියපු මොකක් හරි පැත්තක් වෙන්නේ නැති කියලා. එක්කෝ දියැලකම කොටසක් නැත්නම් ගඟ කොටසක් වගේ වෙන්නේ නැති කියලා. අපි ආයෙම මගට ආවා. එතකොට තව අපිට යන්න පුළුවන් පන්සලක් තියෙනවා කොටොකුජි කියලා. හැබැයි අපිට පොඩි ප්‍රශ්නයක් තිබ්බා. ඒ පන්සලේ ඉඳන් අපිට යන ගමන ටිකක් අමාරු වේද කියලා. මොකද බස් එකක් තියෙන්නේ සාමාන්‍යයෙන් පැය දෙකකට සැරයක් හින්දා. හැබැයි අපි හිතුවා පොඩ්ඩක් try කරලා බලන්න. ඒ පන්සලට ගිහිල්ලා මෙන්න. ඉතින් මේ තියෙන්නේ ඒ පන්සලට යන්න තියෙන පාර. කලින් අපි පල්ලෙහාට බැස්ස බෑවුම නගින්න ටිකක් සෑහෙන අමාරු වුණා. හේතුව තමයි ටිකක් අවුව නැති වුණාට රස්නේ වැඩි. සහ ඒ පාර පොඩ්ඩක් අර හේදිලා ගිහිල්ලා තියෙන ගතියත් එක්ක ටිකක් නගින වැඩි අමාරු වුණා. අපි හිතනවා ඉතින් මේ පාර නම් අපිට එහෙම ප්‍රශ්නයක් නැති වෙයි කියලා. ඒ කොහොම හරි ඉතින් ගිහිල්ලා බලමු. ඉතින් අපි බැහැගෙන එනකොට අපිට බොහොම ලස්සන view එකක් හම්බ වුණා. ඒක සාමාන්‍යයෙන් මේ වගේ උස තැනකට විතරක් පේන ජපානයේ තියෙන ටවුන් එකයි ඊළඟට මිනිස්සුන්ගේ ගෙවලුයි සහ කඳුපන්ති හැම එකක්ම එකට එකතු වෙච්ච හරිම ලස්සන view එකක්. මං හිතුවේ නෑ මෙහෙම එකක් අපිට බලා ගන්න පුළුවන් වෙයි කියලා. මං හිතන්නේ අපි ඉන්නේ ටිකක් පොළවේ ඉඳන් උඩ. ඒ හින්දා අපි ආපහු පල්ලයට බහින ගමන් හින්දා තමයි අපිට මේක බලන්න පුළුවන් වුණේ. ඉතින් හරිම ලස්සනයි. මාර ලස්සන view එකක් තමයි මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් අපේ ගෙදර ඉඳන් බැලුවොත් ටිකක් මේ විදිහේ view එකක් තියෙනවා. හැබැයි මේ විදිහේ කිව්වට ඒක ටිකක් ගස් කොළන් තියෙන එකක් නෙවෙයි. සාමාන්‍යයෙන් ගෙවල් තියෙන view එක නම් අපිට සාමාන්‍යයෙන් බලන්න පුළුවන්. හැබැයි මේ වගේ අර හැම එකක්ම එකට එකතු වෙච්ච එකක් බලා ගන්න නම් ලේසියෙන් අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් අපි කොතක පන්සලට දැන් ආවා. දැන් පන්සල ඇතුළට යන්න තමයි යන්නේ. මෙතන සොහොන් වගේක් එහෙම තියෙනවා. මම හිතන්නේ සාමාන්‍යයෙන් පන්සලත් එක්ක මේගොල්ලෝ සොහොන් තියෙන එක සාමාන්‍ය දෙයක්. ඊළඟට එතනින් පස්සේ අපි මේ ටික පොඩ්ඩක් බලලා මම හිතන්නේ මෙතන බස් ස්ටොප් එක ළඟ තියෙනවා කියලා තියෙනවා. අපි දන්නේ නැහැ ඒක කොහොමද කියලා. ඒකත් බලන්න ඕන. පන්සලට අපි ගිහිල්ලා වැඳලා එමු. ඊළඟට තව පොඩි දෙයක් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න අමතකුණා. ඒකත් අනිවාර්යයෙන්ම කියන්න ඕන දෙයක්.
මෙතනත් මේගොල්ලෝ මේ දාලා තියෙන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙතන අර ඉලෙක්ට්‍රිකල් හැසාඩ් වගේ ලකුණක් එක්ක ඇත්තටම අපි පාරේ එනකොට අතන කෙළවරේ සුදු පාට ඉලෙක්ට්‍රිකල් ලයින්ස් දෙකක් ගිහලා තිබ්බා. එකේ ගහලා තිබ්බ විදිහට වෝල්ට් 8000ක මිලි ඇම්පියර් 65ක කරන්ට් එකක් ඒක හරහා යනවලු. ඉතින් හින්දා ඒක අල්ලන්න එපා කියලා ගහලා තිබ්බා. ඒක සාමාන්‍ය පාර මැද නිකන් කකුලෙන් මට්ටමේ වගේ තමයි තිබ්බේ. මම හිතන්නේ මට තේරෙන විදිහට නම් ඒක වලස්සු වෙන එක වළක්වන්න කරන වැඩක්. හැබැයි හරියටම දන්නේ නැහැ. මම හිතනවා එහෙම කියලා. ඒකත් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතුණා. මේ තියෙන්නේ පන්සල. අපි දැන් යන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මෙතනදී බලා ගන්න පුළුවන් පන්සල ගැන ලොකු විස්තරයක් තියෙනවා. ඔයගොල්ලන්ට පෝස්ට් කරලා කියවන්න පුළුවන්. සරලව කිව්වොත් සෑහෙන ලොකු පරණ අතීතයක් තියෙන පන්සලක්. මේක මුලින්ම හදලා තියෙන්නේ 1373 කියලා තමයි කියන්නේ. මේ මම ඔයගොල්ලන්ට කිව්වා වගේ මෙන්න මෙතන සොහොන් තියෙනවා. මං හිතන්නේ ඒ සොහොන් වල මොකක් හරි වැදගත්කමක් ඇති අය වෙනුවෙන් වෙන්නේ නැති වෙන් කරලා ඇත්තේ. ඒ ගැන නම් ලොකු අදහසක් නැහැ. ඉතින් හරිම නිස්කලංක ගතියක් තමයි දැනෙන්නේ. සාමාන්‍යයෙන් මට කවුරුත් තව ඇවිත් ඉන්නවා නම් පේන්නේ නැහැ මේ පන්සල පැත්තට. ඉතින් මේ මං හිතන්නේ අද එච්චර බිසි නැති දවසක් ඉඳ වෙන්නේ නැති. ඒ කොහොම වුණත් හරිම නිස්කලංක පරිසරයක තමයි පන්සල හදලා තියෙන්නේ. ඉතින් පන්සලත් වැඳගෙන ඉවර වෙලා අපි ආපහු බස් හෝල්ට් එකට තමයි යන්නේ. මේ බස් හෝල්ට් එක අපි එද්දී ආපු පාරේ තියෙන එකක් නෙවෙයි මට තේරෙන විදිහට වෙන පාරක එකක්. ඉතින් අපි බලන්නේ ඒ බස් හෝල්ට් එකට ගිහිල්ලා බස් එකක් ගන්න. ආපහු අපි එන බස් එක අල්ලගත්තා. ඉතින් මේ ඔයගොල්ලන්ට පේන්නේ අපි ආපහු ට්‍රේන් එකේ ආපු විදිහ. ඒ දවසේ ඒ වගේ ලොකු අත්දැකීම් ගොඩක් අපිට හම්බ වුණා. තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්න.